මිලානෝ වෙල්කම් සෙන්ටර් ඇත්තටම කිසිම ගෙවීමක් කර යුතු වෙන්නේ නැහැ. හැම සේවාවක්ම නොමිලේ කෙරෙන්නේ. මොකද මේක රාජ්‍ය ආයතනයක් කිව්වා වගේම. ඉතින් මේක මිලානෝ නගර සභාවේ සේවා ස්ථානයක්. මේක පළවෙනි වතාවට තමයි ලාංකිකෙක් විසින් කරන රාජ්‍ය ආයතනයක් එක මිලානෝ මේ ආයතනයත් එක්ක කරන පළවෙනි වැඩසටහන. පවත්වාගෙන යන්නේ යුරෝපීය සමාජ සහ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අරමුදල් වලින් අනුග්‍රහයෙන්. ඉතින් මේක දැනට තියෙන පළමු සහ එකම විදේශ රාජ්‍ය සේවය ඉතාලියට තියෙන. ඉතින් මේ සේවාවන් විශේෂයෙන්ම යොමු වෙලා තියෙන්නේ විදේශිකයන්ට, ඒ වගේම සරණාගත ඉල්ලුම් ඉල්ලලා තියෙන, ඉල්ලුම් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට, ඒ වගේම මිලානෝ නගරයට විශේෂයෙන්ම අලුතෙන් ඇවිල්ලා ඉන්න අය. ඒ වගේ සේවා එකී නොකී මෙකී ගොඩක් තියෙනවා. ඉතින් කියලා නිම කරන්න නම් බෑ මෙතන දෙන සේවා ටික. මේ ඔෆිස් එකේ තමයි අසිස්ටන්ටි සොචාලිලා ඉන්නේ. ඒ කියන්නේ මොනවාම හරි ඩොකියුමන්ට් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට පස්සේ මේ පැත්තට ගියාම මෙතන ලෝයර්ස්ලා ඉන්නවා. අනේ ඉතාලි පාඨමාලා. ඒ කියන්නේ ඔයගලන්ට රැකියාවකට යන ගමන් හරි වෙන පාඨමාලාවක් කරන ගමන් හරි ඉතාලි කෝස් එකක් කරන්න ඕන නම්, ඉතාලි ඉගෙන ගන්න ඕන නම්, තමන් කැමතිම දේ තමන්ගේ එක්ක වයිෆ් හස්බන්ඩ්ව නැත්නම් ළමයාව අම්මා තාත්තාව ගෙන්න ගන්නනේ. ඉතින් ඔයාලට මේ තැනින්ම මේ වැඩේ කරගන්න තමයි. ඔයා කමිෂනයෙන් පාස් වෙලා නම් ඉන්නේ. මෙතනට එන්න ඔයාට කුවෙස්තුරයකට යන්න අපොයින්ට්මන්ට් එක මෙතනින්ම ගන්න පුළුවන්. ඒ වගේ මතක් කරගන්න එකම තැන.